hello welcome back to our YouTube channel. අපි අද ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ අපි ලෝක ළමා දිනයට කොහොමද සූදානම් වුනේ කියන්නයි. අපි යාලට තෑගි හැදුවා, අත්පරදනා හැදුවා, ඒ වගේම තමයි පොඩි මැසේජ් එකකුත් ඒකට එකතු කර දරුවන් කියන්නේ ඇත්තටම මල් වගේ. එයාලා හරි කැමති අපි යාලට ආදරය කරනවට. අන්න ඒ නිසායි අපි ලෝක ළමා දිනය වෙනුවෙන් ඔවුන්ට මෙවැනි දෙයක් සූදානම් අපි එකතු වෙලා එයාලට ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන් තැනකට එයාලව එක් කරගෙන ගියා. ඉතින් එක එකනා තියලා එයාලගේ මේ දිනය පිළිබඳව හඳුනලා දීලා තමයි අපි මේ ෆොටෝ එක ගත්තේ. බලන්නකෝ එයාලගේ මුණ තියෙන හරිම ලස්සන හිනාව. ඒත් එක්කම තමයි චූටි බබාලා හරි කැමති නවීන තාක්ෂණයත් එක්ක දියුණු වෙන්නේ. ඒ නිසාම තමයි අපි අර ලස්සන වෙල්කම් එකක් ලෑස්ති කරලා තිබුණේ. අපි අතට ලස්සන වෙල්කම් බෑන්ඩ් එකක් සප්ලයි කරා. ඉතින් හරි ආසාවෙන් ඒක දිහා බලාගෙන හිටියේ එයාලට චූටි හරි සතුටක් හිතට දැනෙන්නේ නැති. බලන්නකෝ පොඩි ටීචර්ගේ ලොකු ටීචර්ගේ ආදරයෙන් වැඩෙන එයාලා හරි සතුටින් අපි එදා පිළිගත්තා. ඉතින් පිළිගැනීම අවසානයේදී හිනාවෙන් අපි ලස්සන ෆොටෝ එකක් ගන්න සූදානම් වුණා. මේ එයාලගේ දිනය එයාලටම වෙන්න ලස්සන දවසක්. ඒ වගේම තමයි සතුටින් හිටපු ලස්සනම දවසක්. පස්ව අපි ඔවුන්ගේ ආදරණීය මොහොතට එකතු වුණා. ඒ තමයි එයාලා ආස දේවල් අපි ගෙනත් තිබුණා. එදා දිනය එයාලට සතුටු කර ළමා ලෝකයේ සුන්දර කරන ඒ දවසේ අපට ඕන වෙලා තිබුණේ දරුවන් ඇත්තටම සතුටින් ඉන්නවා දකින්න. ඒ නිසායි අපි එයාලා කැමති රස දේවල් එයාලට ගෙනත් දුන්නේ. බලන්නකෝ හරි ආසාවෙන් එයාලා ඒ රස විඳින ආකාරය. එයාලගේ මොහොතෙන් පස්සේ අපි සූදානම් වුණේ අපේ ලස්සන ෆොටෝස් ටිකක් ගන්න. ෆොටෝ ටික ගත්තට පස්සේ අපි එයාලගේ දස්කම් බලන්නත් අමතක කරේ නෑ. දරුවෝ ලොකු වෙනකොට දැනෙන සතුට අම්මට තාත්තට වගේම තමයි ගුරුතුමියකටත් දැනෙනවා. ඉතින් මේ එයාලගේ දස්කම් පෙන්වන්නේ එයාලගේ ගුරුතුමිය ඉදිරියේ, එයාගේ දෙමාපියන් ඉදිරියේ. ඒ වගේම තමයි දරුවන් කියන්නේ හෙට දිනේ දිනන දරුවන්. ඒ වගේම තමයි හෙට දිනේ රජ කරවන දරුවන්. ඔවුන් අපි ඉදිරියට යවන්න ඕනේ නවීන තාක්ෂණයත් එක්ක. ඉතින් ඔවුන් දැන් සූදානම් ඔවුන්ගේ නවීන තාක්ෂණය හදයි. අපි කවුරුත් ආදරය කරන අපේ දරුවන්ට අපි මල් වගේ ආදරේ. මේ මල් වගේ ආදරේ දරුවන් දිනෙන් දින ලොකු වෙනකොට දැනෙන සතුට අපරිමිතයි. ඒ වගේම තමයි ගොඩාක් ආදරයෙන් අම්මා ගාවට වෙලා හිටපු ඒ දරුවා ලස්සනට ගීත ගයනවා දකින්නකොට, ලස්සනට නටනවා දකින්නකොට අනේ දැනෙන සතුට නේද? මෙවැනි දෙයක් සමාජගත කරලා ලොවක් ඉදිරියේ රඟ දක්වන්නේ දරුවෙකුගේ පරිකල්පන ශක්තිය. ඒ වගේම තමයි දරුවෙකුගේ මනස සංවර්ධනය විය යුතු අංග කිහිපයක් පෙර පාසල තුළින් සංවර්ධනය විය යුතු යන්නයි. ඉතින් අපි ඔවුන්ට දිනෙන් දින වර්ධනය වෙන්න ඉඩ හරිනවා. ඒ වගේම තමයි හසල කුසලතා, මානසික කුසලතා සහ චිත්ත වේගීය කුසලතා දක්ෂ ආකාරයෙන් එළි දක්වන්න ඔවුන්ට අවස්ථාවක් ලැබෙනවා. පූර්ණ ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් තුළින් විය යුතු සියලුම යුතුකම් ඉෂ්ට කිරීමටත් පෙර පාසලක් තුළින් අනිවාර්යෙන්ම ගුරුවරුන් සමත් විය යුතුයි. එවැනි පෙර පාසලක් තෝරාගත් දෙමව්පියන් ඉතාමත් ශක්ති. ඒ වගේම තමයි දිනෙන් දින වැඩෙන ගසක් තුළ වතුර දමා ඒ උස්මහත් කළ පසු ඒ ගස අපට නියමිත ඵල ලබා දෙනවා. ඒ වගේම තමයි දරුවන් හරි ආකල්ප ශක්තියෙන් වැඩි වුණාම දරුවන්ගේ ඒ ආකල්පන ශක්තිය තම දෙමාපියන්ට නිසි ආකාරයෙන් ඵල නොපෙලා ලබා දෙනවා. ඉතින් එයයි අනාගතයේ විය යුත්තේ. අනාගතයේ දිනන දරුවන් මොවුන්, අනාගතයේ බබලවන දරුවන් මොවුන්. ඒ නිසායි අපි ලෝක ළමා දිනයේදී ඔවුන්ට හරි ආකාරයෙන් හරිම සතුට ලබා දුන්නේ. දරුවෙකු පෙර පාසල් තුළට ඇවිත් ඇය එක්ක රඟ දක්වන භූමිකාව ඇත්තටම දෙවැනි මව ඇය යන්න ඔවුන් පවසනවා. එහිදී දැනෙන සතුට ගුරුවරයෙක් වශයෙන් ඇත්තටම කියලා නිම කරන්න බෑ. ඉතින් ලෝක ළමා දිනය අපි ඔවුන්ගේම දිනයක් බවට පත් කරා. ඉතින් අපි ඊගාවට සූදානම් වුණේ ඔවුන්ට ක්‍රියාකාරකම් කිහිපයක් සිදු කරන්න. ඒත් එක්කම ඔවුන්ට තම පියා පිළිබඳව ඇඟ වෙන නර්තනයකුත් අපි පුරුදු පුහුණු කරා. එයත් ඔවුන් හරි අපූර්ව රඟ දැක්වුවා. ඉතින්
දරුවන්ගේ දක්ෂතා අගයන්න ඕනේ. දරුවන්ගේ දක්ෂතා අගයනවා කියන්නේ ඇත්තටම ඔවුන් තවත් දිරිමත් වෙනවා. අපි ඒ නිසා ඔවුන්ට පොඩි ත්‍යාගයක් සූදානම් කරා. මේ අවස්ථාවේදී චූටි හෝ ත්‍යාගයකට චූටි දරුවෝ ඇත්තටම හිත හරි අපූර්වට සැනසෙනවා. අපි ඒ නිසා තෑගි දීලා අනතුරු සූදානම් වුණේ පොඩි මියුසික් එකකට සංගීත පුටු තරගය තියන්න. ඉතින් එයාලා චුට්ටක් ආසාවෙන් ඒ දේ කරා. ඒ වගේම තමයි පොඩ්ඩක් අපි උත්තේජනය කරා මෙයාලට හරි අපූර්වට රඟ දක්වන්න. ඒ වගේම තමයි තරගයක් නොවුනත් මොවුනේ තරගෙට මුණ දුන්නා. පස්සේ අපි බැලුන් ඩාන්ස් එකකුත් කරා. මේ බැලුන් ඩාන්ස් එක හරි අපූර්වට කරේ චූටිම බබාලා. බැලුන් ඩාන්සෙන් අනතුරුව අපි උන්ට දවල් ආහාරය ලබා දුන්නා. දවල් ආහාරය හරි සතුටින් භුක්ති විඳා. මේ අපේ හැපි ටයිම් එක. ගොඩක් ස්තුතියි අපිත් එක්ක රැඳිලා හිටියට. මෙවැනි දේවල් ඉදිරියටත් බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. Thank you all of you.